හායි අපි අද බලමු චිකනුයි අලයි ලුණුයි තක්කාලි එක හදන්න පුළුවන් ලේසිම ලේසි රෙසිපි එකක්. ඉතින් මේකට ඕනි වෙන්නේ මම කිව්වා වගේම ඒ ටික විතරයි. ඊට අමතරව අපිට ඕනි වෙනවා පොල් තෙලුයි කොත්තමල්ලි කොලයි වතුරයි. ඔන්න එච්චරයි. ඉතින් චිකන් එක අපි ඉස්සෙල්ලාම ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු, ඒ වගේම චූටියට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකකුත් දාලා අනල හොඳට පැය දෙකක් වගේ ෆ්‍රිජ් එකේ තියන්න ඕනි. ඊට පස්සේ අපි ගත්ත තක්කාලි ලුණුයි රවුම් හැඩයට කපා ගන්න ඕනි. මෙතනට ලොකු තක්කාලි තියෙනවා නම් හොඳයි. එදා මං ගාව තිබුණේ චූටි තක්කාලි. ඉතින් ලොකු තක්කාලි ගෙඩි තියෙනවා නම් ඔයාලා ඒව ගන්න. ඊට පස්සේ අපි ගන්න අල ටික මෙන්න මේ වගේ දික් හැඩයට තමයි කපා ගන්න ඕනි. මතක තියාගන්න ගොඩාක් මහතටත් නැතුව ගොඩාක් හීනියටත් නැතුව කපා ගන්න. හීනියට කපා ගත්තොත් අල ටික ඉක්මනට තැම්බෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ගත්ත ඔක්කොම දේවල් ටික කපාගෙන ලෑස්ති කරගත්තා. මේ තියෙන්නේ තක්කාලි ලුණුයි ටික. ඊට පස්සේ මේ තියෙන්නේ මම සීසන් කරගත්ත චිකන් එක. මේ තියෙන්නේ අල ටිකයි කොත්තමල්ලි කොළ ටිකයි. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපි ගත්ත අල ටිකට ලුණුයි ගම්මිරිසුයි දාලා ටිකක් කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ අරන් එකට දාන ට්‍රේ එකට මේ ටික දාලා කපාගත්ත ලුණු තක්කාලි ටිකක් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්තට පස්සේ තමයි අපි අර සීසන් කරගත්ත චිකන් කෑලි ටික තියාගන්නේ. මේකට ඔයාලට ඩ්‍රම් ස්ටික් ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහට ඒක හදාගන්න. මේ මම දාන්නේ පොල් තෙල්. ඉතින් පොල් තෙලුත් දාලා හොඳට මේ ටික කලවම් කරගෙන අපි oven එක preheat කරගන්න ඕනි සෙල්සියස් අංශක 210ට විනාඩි 15ක්. ඉතින් මතක ඇතුව මේකට මද රසයෙන් වතුර ටිකකුත් දාන්න. මම අන්තිමට ඔය දැම්මේ කොත්තමල්ලි කොළ ටිකක්. ඉතින් ඒ රසට අකමැති අයට පුළුවන් ඒ ගන්න දාන්න. ඊට පස්සේ preheat කරපු oven එකට මම මේ ටික දාලා සෙල්සියස් අංශක 210ට පැයක් වගේ මේක බේක් කරගන්නවා. මතක ඇතුව හරියටම පැය භාගයකට පස්සේ අපි මේක එළියට අරගෙන අපි ගත්ත මේ චිකන් ටික අනිත් පැත්ත හැරව ගන්න ඕනේ. චිකන් ටික වෙනම භාජනයකට දාලා මුලින්ම මේ අල ටික ටිකක් කලවම් කරගන්න. කලවම් කරලා තියලා තමයි අපි චිකන් එක ආයේ මේ ට්‍රේ එකට දාලා අනිත් පැත්ත හැරවගන්නේ. ඉතින් ඔයාලයි ගෙදරට කවුරු හරි හදිසියාම මොකක් හරි පාටි එකට මෙන්න මේ කෑම එක නම් සුපිරි. ගොඩාක් වෙලා යන්නේ නැහැ. ඉක්මනට හදාගන්නත් පුළුවන්. අවශ්‍ය වෙන්නේ පොඩි ටිකක්. ඉතින් හදලා බලන්න මේක ගොඩාක් රසයි. ඉතින් මේ විදිහට මම මේ ටික කලවම් කරගෙන අපි අර තියාගත්ත චිකන් ටික ආපහු අනිත් පැත්ත හැරවලා මේ ට්‍රේ එකෙන්ම තියාගන්නවා. ට්‍රේ එකෙන් තියලා ආයෙත් oven එකට මම පැය භාගයකට දාගන්නවා. ඉතින් මේ බේක් වෙන වෙලාව oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා සෙල්සියස් අංශක 210 230 වගේ අරගෙන පැයක් එකමාරක් වගේ මේ ටික බේක් කරගන්න. මතක තියාගන්න ගොඩාක් වතුර දාන්න එපා. ගොඩක් වතුර වැඩි වුණොත් අල ටිකක් වැඩිපුර තැම්බෙන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් වෙලා ටික හිඳනකම් අපිට oven එකේ තියන්න වෙනවා. ඉතින් මේ විදිහට මේ ටික දාගෙන අපහු මම oven එකට දාගන්නවා. ඔන්න ඉතින් ආයෙත් පැය භාගයක් තියලා මම මගේ කෑම එක හදාගත්තා. මේ තියෙන්නේ ඒ ටික. ඇත්තට මේක මාළම රහයි. අල චිකන් මේ හැමදේම හොඳට බේක් වෙලා තිබුණා. ලුණු ගම්මිරිස් ගානට තිබුණා. ඉතින් හදලා බලලා රසයි නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.